ඉතින් මං ඉන්නේ දිව්‍ය ලෝකෙද? පිස්සුම හැදලා තැනක් තමයි මම අද ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මොකද්ද මේ? ඔයාලා හිතයිද මම කිව්වොත් මම ඉන්නේ විල්පත්තුවේ කියලා? ඔව් මම ඉන්නේ විල්පත්තුවේ. ඉතින් විල්පත්තුවේ තියෙන හරිම අපූරු, ඇත්තටම මාරම ලස්සන, අමුතුම පෙනුමක් තියෙන රිසෝට් එක තමයි මම අද ඔයාලට පෙන්වන්න යන්නේ. බලන්නකෝ. ඇත්තටම නිකන් අර පිට රටක වගේ. බලන්න මේකේ පෙනුම හරිම වෙනස්. ඊට පස්සේ බලන්නකෝ මේ වගේ ලස්සන ලොකු පූල් එකක් තියෙනවා. ඉතින් පූල් එකක් විතර නෑ මෙතන වලට හරිම අපූර්ව රෙස්ටොරන්ට් එකක් තියෙනවා. රෙස්ටොරන්ට් එකත් මම ඔයාලට පෙන්නනම් මේකේ කාමරත් පෙන්නනම් මේ හැම දෙයක්ම පෙන්නනම්. බලන්න මේකේ ලස්සන පෙනුම. ඉතින් මෙන්න පූල් එක. ඊට පස්සේ හැමතැනම මේකේ ඔන්චිලා තියෙනවා. ඊට පස්සේ බාබකියු දාන්න තියෙනවා, හැමොක් තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් අපි බලමු මේකේ මුලින්ම ෆැමිලි රූම් එකට ගිහිල්ලා. ඉතින් මේක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 18500කට වගේ ඔයාලට මෙන්න මෙතනින් උඩ රූෆ් টොප් එකට යන්නත් පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේක ඇතුළට ගිහලා ඇතුළ මොන වගේද තියෙන්නේ කියලා. මේ බලන්න මාරම ලස්සනයි. සාගරයක් වගේ ලොකුයි. මේකේ හෙන සෙට් එකකට ඉන්න පුළුවන්. ඉතින් මෙන්න බාත්රූම් එක. බාත්රූම් එකට යන්න කලින් අපි බලමු කාමරේ වටපිටාව. ඉතින් බලන්නකො මෙතනත් ඔයාලට මේක ඇඳක් කරගන්න පුළුවන්. කඩා ගන්න පුළුවන්. කාපට් එක තියෙනවා. මෙන්න මෙතන කන්නඩි මේස් තියෙනවා. ඊට පස්සේ මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඒ වසලට USB charger power මෙතන තියෙනවා. ඉතින් මෙතන channel දෙකක්. ඊට පස්සේ මෙතන බලන්නකො. හරි අපූර්ව කන්නඩියක්. මෙතන තමයි දක් තියෙනවා. ඒ විතර නෙමෙයි. මෙතන සිංගල් ඇඳකුයි, මෙතන ඩබල් ඇඳකුයි තියෙනවා. ඉතින් මේ වල ඉන්න පුළුවන් මෙතන දෙන්නෙක්ටයි, මෙතන එක්කෙනෙක්ට 3යි, 4යි. මේකේ කඩාගෙන 5යි. 5 දෙනෙක්ට එන්න පුළුවන් මෙන්න මේ 18500 කාමරයක. ඉතින් මෙතන වලට රෙදියල ගන්න පුළුවන්. වගේම මෙන්න තියෙනවා තවත් මේසයක් බලන්නකො. පුටුව බලන්නකො. කොහමද? වෙනම නිමාවක් මේකේ තියෙන. ඊට පස්සේ මෙතන වලට තේ හදා ගන්න ඕන කරන දේවල් හැම එකම දීලා තියෙනවා. හැන්දි ඒ සේරම තියෙනවා. ඊට මෙතනත් තියෙන ලස්සන රූපයක් එල්ලා. ඊට පස්සේ මෙතන මොනවද මේ තියෙන්නේ? වාව්. ෂා. ඊට පස්සේ මෙන්න තියෙනවා AC එකේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන AC එක. මෙතන AC එක. ඊට පස්සේ මෙතන ඔය කී කාඩ් ගහන්නේ ඊට පස්සේ ලයිට් වල ස්විච් ඒ හැම දෙයක්ම තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන ෆෑන් එක තියෙනවා. ඉතින් එහා පැත්තේ බෙඩ් සයිඩ් ටේබල් එකක් තියෙනවා වගේම එතන තියෙනවා ප්ලග් පොයින්ට් එකක්. මෙතනත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මෙතනත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තමනක් තියෙන්නේ. දැන් අපි යන් මේකේ බාත්රූම් එකට. අනිවාර්යෙන් සාගරයක් වගේ බාත්රූම් එකක් ඇත්තේ. අනේ මෙතනින් වලට එළියට යන්න පුළුවන්. වාව්. මෙන්න මෙතන තමයි බාබකියු දාන තැන. බාබකියු දාන්න පුළුවන්. ඊට පස්සේ අතන පුටුවක් තියෙන ඔන්චිල්ලා වගේ හරි ගස්සලා. ඊට පස්සේ මෙතන එහා පැත්තේ හැමොක් තියෙනවා. ඉතින් දැන් අපි යන් ආයෙම ඇතුළට. බාත්රූම් එක තිබ්බ ඉස්සරහා මට අමතක වුණා. එහෙනම් දැන් මම පේනනම් බාත්රූම් එක. මේ කාමර හරිම ලොකුයි. ඉතින් මේ බලන්නකෝ. බාත්රූම් එකට යනකොටම කන්නඩියක් තියෙන අමුතු දෙරෙල්ල. මේක හරි වෙනස්ම ටයිප් එකේ එකක්. මේවා මේ තඹ වලින් තමයි හරි ගස්සලා තියෙන්නේ. ඊට මෙතනත් ඩස්බින් එකක් තියෙනවා. මෙන්න සින්ක් එක තියෙනවා. ඊට පස්සේ කන්නඩිය, ෂැම්පූ, හෑන්ඩ් වොෂ්. ඊට පස්සේ මෙතන තියෙනවා ටොයිලට් පේපර්ස්, ඔයාලට තුවා. මෙන්න කොමඩ් එක. ඊට පස්සේ බලන්න ඔක්කොම තම පාට. මෙතන තියෙනවා ටොයිලට් පේපර්ස්. ඒ වගේ මෙන්න බලන්නකො වෙන් කළා තියෙන මේකත් නිකන් බිත්තියකින් වෙන් කළා තියෙන්නේ. මාරු. ඊට පස්සේ මෙතන හොට් වෝටර් ෂවර් එකක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න වහලෙත් අහසත් බලා ගන්න පුළුවන්. ඉතින් පීල් එකකින් තමයි වලට නාන්න පුළුවන් වෙන්නේ. පීල් එකකින් එනවා වගේ තමයි වතුර එන්නේ. මෙතන තියෙනවා වලට ෂැම්පූ ඊට පස්සේ බොඩි වොෂ්. ඉතින් මේ තමයි ෆැමිලි රූම් එක. මේකේ ෆැමිලි රූම් 4ක් තියෙනවා මේ වගේ. මම කව ෆැමිලි රූම් එක ගන්න 18500 ඉතින් වලට සෑහෙන පිරිසකට ඒක ඇතුලේ ඉන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා හරිම අපූර්වට ඔයාලගේ පූල් එක. බලන්නකෝ. බලන්න මේ ගල් වල ලස්සන. ඉතින් මම පේනවා තමනක් තියෙන කියලා. ඉතින් මෙන්න තියෙන බාබකියු දාන තැන. බලන්නකෝ. මෙතන වටෝනම් පොඩි අර කැම්ප් ෆයර් එකක් වගේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එහායෙන් තියෙන්නේ වැව. දැන් බලමු මේකේ ඔන්චිලා පුටු. මේ බලන්නකෝ. ඔයාලට පුළුවන් මෙන්න මේ වල පැදි පැදින්න කූල් එකේ. බලන්නකෝ ලස්සන. නිකන් වෙනම වයිබ් එකක් තියෙන මෙතන හැදිතරම අර ලංකාවේ නෙවෙයි වගේ. මෙතනත් පොඩි පූල් එකක් තියෙනවා බලන්න. දැන් අපි යන් කපල් රූම් බලන්න. කපල් රූම් නැත්නම් ඩබල් රූම් දෙකක් තියෙනවා.
ෆැමිලි රූම් 4ක් තියෙනවා. ෆැමිලි රූම් එක මම කිව්වා 14500යි. ඩබල් රූම් එක රුපියල් 14500යි. ඉතින් දැන් අපි යන් මේකේ ඩබල් රූම් බලන්න. ඉතින් ඔන්න මං ආවා ඩබල් රූම් එකට. වාව් බලන්න. ඒකත් අර වගේම තමයි මාරම ලස්සනයි. නිකන් අර වෙනම කන්සෙප්ට් එකක් තියෙන මේකේ. බලන්නකෝ. මේක වැහුවට පස්සේ පොඩක් කරවලයි. කියන්නේ එළිය ගොඩක් එළිය හින්දා අපි මේක අරලා තියෙනවා. බලන්න කොළ පාට දොරවල්. සුදු පාට. ඒ වෙනම පෙනමක් තියෙන්නේ කොහමද? ඉතින් ACද මේ හැම දෙයක්ම තියෙනවා. ඩස්බින් එක දස්වානක මේ හැන්ද ඩබල් එකක් තියෙන්නේ. ඊට පස්සේ බලමු මෙතන බෙඩ් සයිඩ් ටේබල් එක තියෙනවා. ඊට පස්සේ ප්ලග් පොයින්ට් කො. වෙන තියෙනවා ප්ලග් පොයින්ට් එකක්. මෙතන ලයිට් එක ස්විච් ලස්සන රූපයක් තියෙනවා. වව්. මේසෙකුත් තියෙනවා අපිට වැඩ ටික කරගන්න. මේකත් කොළ පාට. වතුර බෝතල් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට තේ හදාගන්න ඒවා ජොක්කුව AC එකේ කන්ට්‍රෝල් එක මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මෙතන තව ජනලයක් තියෙනවා ඕනනම් අරගන්න පුළුවන්. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. දැනට මෙච්චරයි මේවල තියෙන්නේ. මෙතන ඔන්න කී කාඩ් එක ගන්න එක ෆෑන් එකකුත් තියෙනවා. වලට ඕන. තවත් මෙතන ජනලයක් තියෙනවා. ඊට පස්සේ මෙතන වල රෙදියල ගන්න පුළුවන්. දැන් කණ්ණාඩියක්. කණ්ණාඩියක් වුණා මෙතන තියෙන බාත්රූම් එක. මොන බලන්නකෝ බාත්රූම් එක. ඒකත් ඒ වගේ තමයි මෙන්න. ඉතින් බලන්නකෝ මෙතන තියෙනවා අලගේ කොමන්ඩ් එක. මෙතන ලයිට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තව ඩස්බින් එකක්. ඊට පස්සේ টয়ලට් පේපර්ස් නේද? හැමදේම තියෙන මෙන්න සින්ක් එක. බලන්න ඒකත් හරිය වෙනම ඩිසයින් එකක්. මාර ලස්සනයි. ඊට පස්සේ මෙයා මේ ඔක්කොම තඹ වලින් තමයි හරි ගසලා තියෙන්නේ මේ. ඊට පස්සේ හොට් වෝටක් තියෙනවා. ඉතින් හොට් වෝට AC හැමදේම තියෙන අංග සම්පූර්ණ සුපිරියර් බාත්රූම් එකක්. ෂවර් එක බලන්න. ටීල් එකකින් එනවා ගෙනාන්න තියෙන්නේ. ඉතින් මේ තමයි ඩබල් රූම් එක. ඉතින් මේක උඩට තවලට යන්න පුළුවන්. ඉතින් අපි මම පේනන්න බලන්නකො ලස්සන. නිකන් අර වෙනම ආකිටෙක්චර් එකක් තියෙන බලන්න. කාගේද මන් දන්නේ මේකේ ආකිටෙක්චර් එක. වව්. ඉතින් මෙන්න මෙතනින් උඩට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න තියෙනවා රෙස්ටුරන්ට් එක. බලන්නකො. දැන් පොඩ වැහලා එතන දෙමිලා තියෙන්නේ. මෙන්න තියෙනවා. බලන්න මේක. ඔයාලට පුළුවන් මේකෙන් ඈත බලන්න. දුරදක් නැත් තියෙන්නේ. බලන්න පේනවද කියලා? වා. ඔව් පේනවා. ඔයාලා මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න තියෙනවා. ෆෑන් එක බලන්න. ඒකත් නිකන් තඹ පාටයි. වා. මේ ලංකාවේද? ලස්සන මියුසික් එකක් උත්තර මේකටම හරියන්නේ. ඉතින් මොකද්ද මේ තන? දැන් මං කියන්නම් මේක කොහොමද ඔයාලා බුක් කරගන්න කියලා ඊළඟට. ඉතින් කොහොමද මෙන්න මේ හරිම අපූරු රිසෝට් එකේ ඔයාලා දවසක් ඉන්නේ? නැත්නම් ඔයාලා කොහොමද මේකේ කොටේජ් එකක් බුක් කරගන්නේ? ඉතින් කතා කරන්න අපිට මගදිගේ බුකින් එකට. ඔව් ඉතින් මේ තමයි අපේ මගදිගේ බුකින් එක එකතු වෙච්ච තවත් හරිම අපූර්ව රිසෝට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔය මගදිගේ බුකින් එකට කතා කරලා ඕන දිනාට නම්බරේ මෙන්න මේකේ ඕනනම් ඔයාලට ෆැමිලි රූම් එකක් බුක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඩබල් රූම් එකක් බුක් කරගන්න. මං කිව්වා ෆැමිලි රූම් එක ගාන රුපියල් 14500යි. ඩබල් රූම් එක ගාන රුපියල් 14500යි. ඉතින් ඔයාලට පුළුවන් උදේ 6ත් රෑ 9ත් අතර ඕන වෙලාවක ඕන දුරකථනයකට කතා කරන්න. කතා කරලා ඔයාලට පුළුවන් මෙන්න මේක රූම් එකක් වෙන් කරගන්න. ඉතින් ඔය එක වෙලාවක හරි ෆෝන් එක ආන්සර් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලා WhatsApp එකට ඔය නම්බරයෙන් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. WhatsApp එකෙන් ඔයාලට ඕන කරන්නේ මොන හෝටල් එකද මොකද්ද විස්තරෙත් එක්ක. ඉතින් අපි හැමදේම ඔයාලට කරලා දෙන්න ලෑස්ති. අපි තමයි මගදිගේ බුකින්. එහෙනම් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේ තව දෙයක් මතක කරනවා. ඔයාලත් කැමති නම් මගදිගේ බුකින් එක එකතු වෙන්න. ඔයාලට පුළුවන් ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ හෝටල් එකක් හරි නැත්නම් කබානයක් හරි රිසෝට් එකක් හරි ලංකාවේ ඕනම තැනක තියෙනවා නම් හොඳ සර්විස් එකක් දෙනවා. ඔයාලට ඒක ගැන කියන්න ඕන නම්. ඉතින් අපි එනවා. ඒකටත් ඔයාලට පුළුවන් ඔන්න ඔය ඊමේල් එකට ඊමේල් එකක් දාන්න. ඉතින් ඒ වගේ තව දෙයක් මතක් කරනවා. අපේ මගදිගේ YouTube channel එක තියෙනවා. මගදිගේ Facebook page එක තියෙනවා. මගදිගේ TikTok එක තියෙනවා. ඉතින් ඒවත් follow කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. වගේම අපේ My Holiday කියලා වෙනම හෝටල් ගැනම විස්තර තියෙන තවත් YouTube channel එකක් තියෙනවා. ඉතින් ඒකත් follow කරන්න කියලා subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න මේ මගදිගේ booking